ශ්‍රී ලංකාවේ සමාජයේ සකස් වෙන්න බුදුදහම බලපාලා තියෙන ආකාරය කෙටියෙන් සාකච්ඡා කරන්න. ඕනෑම සමාජයක් සකස් වන්නේ සමාජ සංස්ථාවල එකතුවකි. අධ්‍යාපනය, ආගම, ආර්ථිකය, දේශපාලනය, නීතිය ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. මේ පිළිබඳව සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විවිධ කරුණු ඉදිරිපත් කරලා තිනවා. ඒ අතර එමිල් ඩුකයිම්, මැක්ස් වේබර්, කාල් මාක්ස්, ටැල්කොට් පාසන්ස්, E.B. ටයිලර්, J.B. ප්‍රෙසර්, R. බ්‍රවුන් වැදගත් වෙනවා. එමිල් ඩුකයිම් ආගමික ජීවිතයේ මූලික ස්වරූපය කියලා 1972 දී රචනා කරපු ග්‍රන්ථයක් තියෙනවා. මැක්ස් වේබර් ප්‍රොටෙස්ටන්ත්‍රවාදී ධනවාදී හරය ඉස්ලාම් ආගම පිළිබඳව රචනා කරලා තියෙනවා. ඕනෑම සමාජයක ක්‍රියාත්මක වන ආගම සමාජ පැවැත්ම සඳහා සමාජ කාර්යයන් හා ආර්ථික කාර්යයන්, දේශපාලනික කාර්යයන්, මනෝවිද්‍යාත්මක කාර්යයන් ඉටු කරනවා. E.B. ටයිලර් කියනවා අධිභෞතික සත්වයන් පිළිබඳව විශ්වාසයයි. එමිල් ඩුකයිම් ආගම යනු පාරිශුද්ධ වස්තුන් හා සම්බන්ධ විශ්වාසයයි. ක්‍රියාපිළිවෙත් පිළිබඳ ඒකාබද්ධ ක්‍රමයක් එය අනුගත සෑම දිනම සුචරිත කිරීමට මුල් කරගත් ජන සමාජයකට අයත් වෙනවා. මැක්ස් වේබර් ආගම නැමැති සංස්කෘතික සාධකය රටක ධනවාදී ආර්ථික සංවර්ධනයට හේතු වෙනවා. ටැල්කොට් පාසන්ස් මිනිසා මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවන් වලට පිහිටක් ලබා දෙන සාධකයක්. මිනිසා පාලනය කළ නොහැකි, උපාර්ජනය කළ නොහැකි සිදුවීම් මිනිසාගේ ජීවිතය වෙනස් කිරීමට මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන්න ආකාරය. විවිධ ජාතීන්ට අනන්‍ය වූ ආගම් පැවතෙනවා. අර්නෝල්ඩ් ටොයින්බි කියනවා දකුණු ආසියානු සමාජය වෙනස් වීමට බලපාන සාධක දෙකක් තියෙනවා. ආසියාවේ ආගමික සම්ප්‍රදායන්, ආගම් මත ගොඩනැගුණු සංස්කෘතික සාධක, ප්‍රොටෙස්ටන්ත්‍ර ආචාර ධර්ම හා ධනවාදී හරය, ඉන්දියාවේ ආගම්, ආර්ථිකය හා සමාජය මැක්ස් වේබර් විසින් රචනා කරපු ග්‍රන්ථවලින් ගන්න පුළුවන්. මැක්ස් වේබර් සඳහන් කරන ආකාරයට සමාජයට බලපෑම් කරපු ආගම් ලෙස හින්දු ආගම, බෞද්ධ ආගම ප්‍රමුඛ වෙනවා. ඉන්දිය සමාජයේ ගොඩනැගෙන හින්දු ආගම ප්‍රබල ලෙස බලපාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ බුදුදහම ගත් විට මෙය තේරවාදී බුදුදහම, මහායාන බුදුදහම වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. බුදුදහම කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. ජනප්‍රිය බුදුදහම, නාගරික බුදුදහම, ගැමි බුදුදහම විදිහට. ගැමි බුදුදහම, ජනප්‍රිය බුදුදහම, නාගරික බුදුදහම වශයෙන් කොටස් තුනයි. ගැමි බුදුදහමේ 70%ක්ම ජන ජීවිතයේ බුදුදහම වැළඳගෙන තියෙන්නේ. තේරවාදී බුදුදහම විශාල වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. ජනප්‍රිය බුදුදහම කියන්නේ නවීකරණය වූ බුදුදහම. කියන්නේ සරල බවින් මිදලා නවීකරණය වෙච්ච බුදුදහමක් වෙලා තියෙනවා. ඒ කවි බණ ආධාර එකතු කිරීම, රූපවාහිනී බණ, සල්පිල් ඒ වගේ පන්සල ආශ්‍රිතව නවීකරණය වූ ආගමික වැඩසටහන් පවත්වනවා. නාගරික බුදුදහම ලෙස රිචඩ් කෝම්රිච් කියනවා ශ්‍රී ලංකාවේ නගරයේ කේන්ද්‍ර කොටගෙන බුදුදහම පැවතිලා තියෙනවා. ගංගාරාමය, බෙල්ලන්විල පන්සල මේට උදාහරණ.